බැංකු සේවක සංඝයේ මධ්‍යම කාර්යසභික. එසේ 1996 පසු ලංකා රාජ්‍ය බැංකුවට බැඳුණු සේවකයන්ගේ විශ්‍රාම ඇතිය ඒකට පැති චන්දිකා රජය මගින් කපා හැරියා. ඊට පසු අපේ රනිල් වික්‍රමසිංහගේ චන්ද්‍රකා ආණ්ඩුවෙන් වරින් වර ඉල්ලීම් කරුවත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. එන්පසු අපිට මහින්ද රාජපක්ෂ මහත්තයා බලයටපත් වුණාට පස්සේ පොරොන්දුවක් දුන්නා මේ විශ්‍රාම වැටුප ලබා දෙන බවට. ඒ පසු අපි සාකච්ඡාවට කීපයකින් පසු විශ්‍රාම වැටුප චක්‍රයකණයක් සකස් කළා අපි මහා බණ්ඩාගාර ඉදිරිපත් කළා මේ ජයචන්ද්‍ර මහත්තයා. නමුත් ජයචන්ද්‍ර මහත්තයා කීපයටම මේ ක්‍රියාත්මක නොකර මගහැරීමක් අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා අපි මෙයන් වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමට අපි අදහස් කළා. මොනවාද වෙන බැංකු තියෙනවද? මේ සම්බන්ධයෙන් අපේ තියෙන ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරිගිනි බැංකුව, ඒවා තමයි රාජ්‍ය බැංකුව. ඊට අමතරව රාජ්‍ය උගස් බැංකුව. ඒ බැංකුව අතර ප්‍රමුඛව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මෙතනින් එහාට මොන වගේ දෙයක්ද කරන්න යන්නේ? ඊට අමතරව අපි මේ නොදුන්න දැවන්ත අරගලක දෙනවා. මොකද අපේ සමාජිකයෝ ඉන්නවා පුද්ගලික බැංකුවල. ඒගොල්ලොනුත් අරගෙන අපේ වෘත්තීය සමිති ව්‍යාපාරේ තව ඉන්නවා රාජ්‍ය වෘත්තීය සමිති ව්‍යාපාරයේ දුම්රිය, බස්, එතකොට රක්ෂණ ඒ හැම දෙයක්ම එකතු කරගෙන මේ සම්ඩ කෙරවරක් දක්වා අපි මේ පාර ගෙනියනවා. ඒ සඳහා රජයට කියන්නේ මේකට කඩිනම් පියවරක් දෙන්න කියලා. මොකද මේ සම්ඩ අපි නවත්තන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. ඉවරයක් කරගම්ම කරන්න මේ පාර අපේ විධායක කාර්ය සභාව තීන්දුව